අද සොයන්නෝ සැබෑ ලෝකය කැමරා කාචයට. Hello, good morning friends. You want to come? ඉතින් අද සෝලෝ වලොග් එකක් තමයි බලාගන්න වෙන්නේ. ඉතින් යාළුවනේ අද අපේ සෙට් එකේ මම විතරයි ආවේ. අර ඉඳලා ඉන්නේ රස්තුලා ඉන්නේ කවිලා ඉන්නේ. ඉතින් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති මේ මං අද ඉන්නේ කොහෙද? ඉතින් ඇත්තටම මං අද ඉන්නේ විලායකට. ඇත්තටම මේ විලායගේ නම කඩමු දාන්නේ කියලා තමයි මේ කියන්නේ. හරිම ලස්සන view point එකක් තියෙන දැන් මම අපි ඒවල් දැන් කල්පනා කරනවා කොහෙද? මේකේ තියෙන සූරියකාන්ත වල ආවොත් අනුගාන විලා ගියොත් ඕනේ මේකෙන් මේ පැත්තෙන් ගියොත් ඔයාලා අමාරු වෙන්නේ. ඉතින් මේකේ ලස්සන ඉතින් දැන් තියෙන ඉස්සරහ අපි ඉස්සරහට ගිහුවා. මාත් දීරම නැගලේ සෝලෝ ලොග් එක. මෙතන ස්විමින් pool එකට යන පාර. අර බලන්න මේ හොටෙල් එක. කඩමුදාන විලා කියලා තමයි කියන්නේ. ඒ තමයි මේක නම. මේ ගමරක් කියන්නේ කඩමුදාන කියලා. ini apa yang paling depan paling ini yang ada pool ya ini dino altine akhirnya kayak makan nih cuma kena dino gitu lain langsung tidak ikat sama mikir යමු බලන්න අපි පූල් එක ලස්සන බලන්නත් ඕනේ. මෙන්න දිනවා පූල් එක. මල් පේන ඉතින් ගහලා තියෙනවා කඩු දාන විලා කියලා. ආනම ලස්සනක් තින්නේ අර. අපි යමු යාළුවනේ ඉතින් පූල් එකට ඒරවමු. ඔයාලට යාළුවනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කඩු දාන විලා කියලා ගහපු ගමන් ඕන FB එකේ Google එක ගහපුවම මෙතන සර්ච් කරලා එනවා. ඉතින් ඔයාලට තැනක් බුක් කරගන්න ඕන නම් contact number තියෙනවා. ඔයාලා සර්ච් කරලා බලන්න කඩු දාන විලා කියලා. ඒතර contact number එනවා. කිසිම ප්‍රශ්න නම් ඔයාලට කතා කරලා මෙතන බුක් කරගන්න පුළුවන්. දවස්වල දෙකකට තුනකට වුණත් සතියක් වුණත් ඔයාලට ඇවිල්ලා ඉන්න පුළුවන්. පරිමාතලයක් දාලා යන්න පුළුවන් තැන තමයි කඩු දාන විලා කියන්නේ. මෙතන garden එක. බලන්න පේන ලස්සන ඉරක් පායලා තියෙනවා. මෙලා යාළුවනේ උදේ 9:00 කියලා. මම තමයි ඉතින් යාළුවනේ මම සෝලෝ අද දවස් ගෙවෙන්නේ. මම තනි vlog එකක් කරනවා කියන එක මාරම හට්ටා මගේ යාළුවෝ ටික මතක් වෙනවා. ඔල්ලෝ ටික අපි ඉන්නවා කියලා මං හිතනවා. මම පේන නිකන් ෆිල්ම් එකක් අහගෙන නැත්නම් ලස්සනයි. මාරම විවරයක් තියෙනවා වල පේන. පූල් එක තියෙන්න පුළුවන් උපරිම දේවල් ටික තියෙන මේ පූල් එකේ තියෙනවා. පූල් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ පල්ලෙන් එන වතුර මේ ඔයාලට පේන දේ තියෙන හිලක් වගේ වටේ තියෙන මේ දැන් කට්ටිය නාන්නේ යාළුවනේ මේ විලේ නානකොට දැන් ඔය ජරාව ටික තියෙන අර පිල් වලින් ෆිල්ටර් වෙලා මේකට එනවා. ඒක මේ වතුර අස්කිරීමක් වෙන්නේ නැහැ guys. වතුර දෙකින් දෙකට මාරු වෙවි ෆිල්ටර් වීමක් තමයි මේක වෙන්නේ. ඔයාලට පේන කිසිම ජරාවක් නැහැ. මාරම ක්ලීන් එකක් තියෙනවා. මේ කට්ටිය බාබගේ වෙම දාපු බඩු තියෙනවා. මේ මාත්‍යෙන් දිගට නැගලා ඉන්න අපි උඩට ගිහලා බලමු. මේ රූම්ස් එක කොහමද කියලා. ඉතින් ආයිත් මේ දවස්වල ඉතින් වැස්ස මේ පැත්තට වැස්ස හින්දා අවුලකුත් නැහැ. අවුලක් නැහැ කොට අවුලක් කියන්නේ ඉතින් අවුලක් තියෙනවා. වැස්ස දවසරදී මේ පූල් එකට බහින්න කියලා හිතන්නවත් බෑ. මොකද යාළුවනේ මේ සූරියකාන්ත කියන පැත්ත කියන්නේ කන්දක් උඩ තියෙන. දාල්ල පැත්ත වල හැනනොත් වෙනවා මේක කන්දක් උඩ තියෙන තැන. ඉතින් ඔයාලා දන්නේ නැති කන්දක් උඩ කියන්නේ හරි හිතලා. ඉතින් මේ වයිබර කාවෝ දවසට මාරම හිතලා තියෙන මේ පූල් එකට බහින්න කියලා හිතන්නවත් බෑ ආයිද. මේ නානවා වගේ තමයි. ඉතින් ඒ වුණාට ඔයාලට දකින්නේ මේ පූල් එක දැක්ක තමයි ඉතින් මෙතෙන් දෙන කෙනෙක්ට මේ බහින්න දෙන්නත් බෑ. පූල් එක නම් අනිවාර්යෙන් පූල් එකට දාලා නානවා. මේක තමයි ඉතින් යාළුවනේ තියෙන්නේ ඔයාලට අර පැත්තෙන් පේන්නේ මම දැන් පිටිපස්සෙන් තියෙන හොටෙල් එක මම පල්ලි උමාද දිනන නැගිලා ඉන්නේ. බලමු තනි කරන්න කියලා මම දන්නේ. වීඩියෝ ඉවරනේ.
පැත්තෙන් මේ උඩ නැගින්නේ. ආල පේනනේ මාරු ඉවත් තියෙනවා. ඒවත් තියෙනවා. ඈත පේන කන්දේවල් පේන්නේ උක්කල පේනවා. පුරුෂෝ වගේ ගහලා තියෙනවා පේනවද මේ ආවල. මම ළඟට ස්ටොප් එක කරන් පෙන්නන්න. පුරුෂෝ වගේ ගහලා තියෙනවා පේන්නේ. මේ පැත්තේ මිස්සු ගොඩක් කැටලික් කට්ටි තමයි ඉන්නේ. ඉන්නේ අරගෙන මොකක්ද පූජා කරන සීට් එකක් තමයි තියෙන්නේ. අල් බල්ලෙන් පේන්නේ මම දැන් පූල් එකේ. ඉතින් යාළුවනේ මම ගියේ දැන් මෙන්න මෙතන ලයි. අනිකර මෙතන තමයි. අදර ගමන් තමයි තියෙන්නේ මෙතන හරි. මම පින්නේ යාම මොහන ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වලට පේන්නේ ඉතින් මම ඉන්නේ උගකද කියලා. මාරම ඉවත් තියෙනවල් පේනවා ඉතින් ඈත අඳුරින් තේවත් තියෙනවා. අඳු තියෙනවා. ඔයාලා මම පෙන්නපු කුරුසු වගේ දේවල් වල දකින්නේද ඔයාලා අය දේවල් දකින්නේ පළවෙනි පාරන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ මේ ඔයාලට මම තාම රූම්ස් පෙන්වෙන්නේ නැහැ මේ හොටල් එකේ. ඉතින් රූම්ස් මම හිතන්නේ මේක තියෙනවා හයක්. ඇඳවල් තියෙනවා. ටොයිලට් තියෙනවා ඔක්කොම මේකේ පාස්වර්ඩ් සපයලා තියෙනවා. ඉතින් මාත් එක දිගටම ඇඳලා ඉන්නේ මේ බ්ලොග් එකේ අවසානයේ වෙනකම්. තව වෙදින තැන් තියෙනවා. දිගටම ඇඳලා ඉන්නේ. යාළුවනේ පොඩි පාරක් තියෙනවා පොඩ්ඩක් ඈතට ගිහලා බලමු මේ හොටල් එකේ ඈතට පෙන්නේ කොහේද කියලා. ඔයාලා පෙන්නේ මම තේවත්තක් තියෙනවා තේවත්ත පැත්තට තමයි දැන් යන්නේ. දැන් ගිහලා බලමු ඈතට මේ ඉලක්ක කොච්චර ලක්ෂණ පේනවද කියලා. ඇත්තටම යාළුවනේ මාරම හිතලක් තියෙන මේ අවුව තිබ්බට මාරම හිතලක් තියෙනවා. ඔයාලා පේනවා ඉතින් මාරම ලක්ෂණ රූම් එකකට මං යන්නේ. තේවත්තක් මේ වගේ දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ පැත්තේ යාළුවනේ තේ ගස් වැඩි උස යන්නෙත් නෑ මොකද මේක හීතල ප්‍රදේශයක්. හීතල ප්‍රදේශයේ තේ ගස් උස යන්නේ නැහැ කියලා දන්නේ නැති. අර තියෙන්නේ මම අර පෙන්නපු කන්ද. එන්න මේ කන්දේ තමයි අර කුරුස් වගේ ටික ගහලා තියෙන්නේ. ඉතින් තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු. මාරම හිතලක් තියෙන යාළුවනේ. වල පේනදී අහසුනත් මාරම ලස්සනට වල පේනවා. ඉතින් යාළුවනේ සූර්ය කන්දට ආවොත් මේ හොටල් එකට එන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් දැන් මෙතනලා පේන view එක කොහොමද හොටල් එක. දැන් මම ඉන්නේ අර තේවත්ත මැදට ඇවි. ඉතින් ඔයාලට පේන ඉතින් ආසේ තියෙන ලුක් එක මාව නම් පේන්නේ නැතුව එච්චර. ආසෙන් ලුක් එක වලට හොඳටම පේනවා. මාරම ලස්සනක් තියෙනවා. ලංකාවේ ලස්සන view point නෑ කියන කට්ටියට ඉතින් මම කියන්න තියෙන්නේ ඔයාලා ඇවිදලා බලන්න ට්‍රැවල් කරලා බලන්න ලංකාව තමයි රටක් ලස්සන රටක් වෙන කොහෙවත් නැහැ. සුන්දර තේවද මෙදින් ඔයාලට මේ පේන්නේ කඩු දාන විදිහයි. ඔයාලට මේ මාරම ලස්සනක් තියෙන ඈතට. දැන් නම් යාළුවනේ උඩ කළු කරලා තියෙනවා වැහිපර කාලුකුණක් තමයි අපට තියෙන්නේ. මාරා මේ සූර්ය කන්දට ආවොත් මේ විලායකට එන්න නම් අපිට කරන්න එපා. ඉතින් ඔයාලා මේ වටෙන් තියෙන විලායකේ තියෙන තේවත් තියෙනවා. කඩු දාන විලායකටමයි. තේවත් ටික තමයි යාළුවනේ මේ තියෙන්නේ. මං රූම් එක පැත්තට යන්න හදන්නේ. ඔයාලා රූම් එක පෙන්නන්නත් ඕනේ කොහොමද කියලා මේකේ තියෙන පොඩිය. ඉතින් ඉස්සරහට. ඉතින් යාළුවනේ මම මේ වලට පෙන්නන්නේ මේ තියෙන රූම් හයෙන් එක රූම් එකක්. ඉතින් යාළුවනේ අනිත් රූම් හයම මේ වගේම තමයි ඉතින්. ඉතින් අනිත් හය පෙන්නන්න නැති වෙන්න හේතුව තමයි යාළුවනේ ඒවා ප්‍රයිවට් රූම්. මොකද අපේ සෙට් එකේ ගොඩක් වැඩිමල් කට්ටියක් ආවා. ඉතින් යාළුවා අපි ප්‍රයිවට් රූම් ටික දීලා අපේ දෙතුන් හතර දිනෙත් තමයි මේ රූම් එකේ හිටියේ. ඉතින් මේ රූම් එක වගේම තමයි ගයිස් ඉතින් අනිත් රූම් ටිකත්. ඉතින් ඔයාලා බලා ගන්නකෝ. ඔයාලා මන් දැන් ඔය පෙන්නන්නේ පල්ලෙන් තියෙන්නේ මං අර කලින් පෙන්නපු පූල් එක. ඉතින් බලන්නකෝ මේ කඩමු දාන විලායකේ තියෙන ලස්සන. ඉතින් අපි දැන් මේ හදන්නේ මේ කඩමුදාන විලායකේ මේ සංචාරයේ පොඩ්ඩකට නවත්තලා මේ පැත්තේ තියනවා කියනවා යාළුවනේ ආරයන සේනාසනයක්. හිටි බුදු පිළිමයක් එමෙතින් ලස්සන සේනාසනයක්.
ඉතින් අපි හදන්නේ ඒකත් පොඩ්ඩක් මේ ආපු එකේ බලලා යන්න. ඉතින් අපි දිගටම නැදිලා ඉන්න. හේ ගයිස්, ඉතින් අපි මේ කණබු දාන විලායකින් දැන් යන්න හදන්නේ මේ පැත්තේ තියෙන ආරණ්‍ය සේනාසනේ බලන්නයි. ඉතින් අපි කණබු දාන විලායට බායි කියලා අපි ඉතින් දැන් මෙතනින් යන්න තමයි ඉතින් හදන්නේ. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේට. ඉතින් මේක ලස්සන සේනාසනයක්. අපි දැන් මේ යන්න හදන්නේ මේ සේනාසනයේ තියෙන බුදු පිළිම වහන්සේ බලන්න. ඉතින් පොඩි දුරක් මේ සේනාසනේ ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් අපි යමු බලන්න. මේ තියෙන්නේ මේ සේනාසනයේ තියෙන චෛත්‍ය රාජාණන් වහන්සේ. තව චුට්ට දුර යාළුවනේ, ඉවසගෙන ඉන්න. මේ තියන්නේ ඔය පැත්තේ තියෙන පුංචි ලෝකාන්තය. බලන්නකො යාළුවනේ ලස්සන. මේ බුදු පිළිම වහන්සේ බලන්න තමයි ඉතින් අපි මෙච්චර දුරක් පයින් ආවේ. ඉතින් යාළුවනේ මෙතෙන්ට මාරම කුලගක් තියෙන්නේ. මොකද මෙතෙන්ට කියන්නේ පුංචි ලෝකාන්තය කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක දිගේ මේ පුංචි ලෝකාන්තයේ පල්ලම පේන විදිය. ඉතින් මේ පේන්නේ මේ ලෝකාන්තයේ පල්ලෙහා කොටස. ඉතින් මේ අර view point එකෙන් තමයි මේ අපි බලන් ඉන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මාරම ලස්සන view එකක් ඔයාලට පේන්නේ. ඉතින් අපි හදන්නේ දැන් මේ සූර්යකාන්තේ vlog එක දැන් අවසන් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා අපේ vlog එක ලස්සනයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාලා share කරන්න නම් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝකින් හමු වෙනකන් සූර්යකාන්තෙන් අද මගසුවන්ව සමුගන්නවා. ඉතින් අපේ මගසුවන් YouTube channel එකේ FB page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් අදට මම ඔයාලගේ සමුගන්නවා. හැමෝටම goodbye.